අද අපගේ බලාපොරොත්තු විටක අප සිටින වාතාවරණයට උපකාරයක් වන කාරණා වන්නට පුළුවන්. පොළොවේ ළඟා කරගත නොහැකි අරමුණු සමුදායක් අප සිත්ති තබාගෙන ගමන් කරනවා වන්නට පුළුවන්. නමුත් මා ඔබට පවසන්නම්, මේ අස්තීර ලොවේ කිසිවක් අප මරණයෙන් මතු ජීවිතයට ගෙන නොයන බව. වැදගත් දෙය නම් මරණයෙන් පසු අප අත්පත් කරගන්නා උරුමය කුමක් විය හැකිද යන්නයි. ඒ උතුම් උරුමය නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල සදාකාලික ස්වර්ගික ජීවිතයයි. ඒ අනගි ජීවිතයට සූදානම් වීමට කාලයයි. අන්තිමය ඊතා සමීපය. මක්නිසාද ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොයෙක් තැන්වල පොළොකම්පා වන්නේය, සාගත වන්නේය. මේවා ගාවිනාවල පටන් ගැන්මය. ශුද්ධ වූ මාක් 13 වන පරිච්ඡේදයේ 8 වන පදය. මේ දේවල් දැනටමත් සිද්ධ වන බව ඔබටත් මටත් දකින්න පුළුවන්. මාක් 13:29 සඳහන් කරනවා, එසේම මේ දේ සිද්ධ වෙනවා නුඹලා දකින කල උන්වහන්සේ දොරටු ළඟම බව දැනගන්න. මේ සියල්ල හමුවේ විශේෂතම කාරණය නම් ඔබවත් මාවත් දෙවියන් වහන්සේ විසින් තෝරාගත් පුතුණුවෙක් දියණියක් වීමයි. ශුද්ධ වූ මාක් 13:27 සඳහන් කරනවා, එවිට උන්වහන්සේ තමන් දූතයන් යවා පොළොවේ කෙළවර පටන් අහසේ කෙළවර දක්වා සතර දිගින් තමන් වහන්සේගේ තෝරාගත් උන් පටන් අහසේ කෙළවර දක්වා සතර දිගින් තමන් වහන්සේගේ තෝරාගත් උන් රැස් කරවනවා ඇත. ආමේන්. මේ කාලයේ අප සැලකිලිමත් විය යුතු දේ නම් කාලය නොදන්න බැවින් අවදිව සිට උන්වහන්සේගේ ශුද්ධ මනාලිය වීමට සූදානමින් සිටීමයි. අන්තිමය දක්වා ස්ථීරව සිටින්නා එතුමන්ගේ ගැලවීමට ඇතුළු වේ. රහස නම් ඔබට ඇත්තේ රාජකීය උරුමයක් බවයි. එලිදරව් 20 වන පරිච්ඡේදයේ 6 වන පදය. පළමුවෙනි නැවත නැගිටීමට පංගුකාරකම ඇති තැනැත්තා වාසනාවන්තය. ශුද්ධය. ඔවුන් කෙරෙහි දෙවනි මරණයට බලය නැත්තේය. ඔව්හු දෙවියන් වහන්සේගේත් ක්‍රිස්තුස් වහන්සේගේත් පූජකයෝව උන්වහන්සේ හා සමග අවුරුදු 1000ක් රජකම් කරන්නෝය. ආමේන්. අන්තිමය උදාවීමත් උන්වහන්සේගේ පැමිණීමේ දවස් සමීප වීමත් ඔබවත් මාවත් සදාකාලික උරුමයට ගෙන යන මාර්ගයයි. එබැවින් අවදිව පසුතැවිලිව දෙවිදුන් තෝරාගත් මිනිසෙක්ව පොළොවේ ශුද්ධ ජීවිතයක් ගත කරමින් ඒ ආත්මික ආශිර්වාදයට ඇතුළු වෙමු.